දැන් අපි හරියට හොයන්න ඕන ලංකාවේ මිනිස්සු හරියට බණ අහන නිසා මිනිස්සු බණ අහන්නත් කැමති නිසා කොහොමද බණ අහද්දී නිවන් දකින්න කියන එක ගැන අපි විශාල සාකච්ඡාවක් කරන්න ඕන. මොකද ඒක මේ බණ අහන ශ්‍රාවකයන්ට නිවන් දකින්න ලොකු උදව්වක් වෙනවා. බණ ඇහෙනකොට ඇහෙන වචන මාත්‍රයක් පාසා මේ භික්ෂුන් වහන්සේ කෙරෙහි පහදින්න හොඳ නෑ. පුද්ගලිකව හාමුදුරු කෙනෙකුට පහදින්න එපා. ධර්මාසනයේදී බණ කියනකොට අපිට පහදලා වැඩක් නැහැ. මේ පුද්ගලික පංචස්කන්ධ වලට අපි මොකටද පහදින්නේ? ඒ ස්වාමීන් වහන්සේ සත්පුරුෂයෙක් කියන අදහස විතරක් තිබ්බාම ඇති. ආනේ ඒ හාමුදුරුන්ගේ බණ විතරයි අපි අහන්නේ වගේ තැනකට යන්න එපා. කවදාවත් එක හාමුදුරු කෙනෙක්ගේ බණ අහන්න යන්න එපා. ඒ බණ අහගෙන ඉන්නකොට හැම වෙලාවක අපි හිතමුකෝ කාලයක් බණ කියපු ලංකාවේ කීර්තිමත් දේශකයන් වහන්සේ නමක් ඉන්නවා කියලා. ඉතින් හැම කෙනෙක්ම ගරු කරන හේම කෙනෙක්ගේවත් කතාවක් ඕනෑවට වඩා ඔළුවට ගන්න එපා. මූලික වශයෙන්ම බුදුරජාණන් වහන්සේටම පහදින්න. අපිට බුදුරජාණන් වහන්සේ වදාළේ පුද්ගලයෙක් විදිහට සරණ යනවා නම් ශාස්ත්‍රුණන් සරණ යන්න විතරයි. මේ පුද්ගලික පංචස්කන්ධ සරණ ගිහින්නම් කාටවත් නිවන් දකින්න බෑ. පුද්ගලයෙක් විදියට සරණ යනවා නම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ විතරක්ම සරණ යන්න. කොච්චර බණ කිව්වත් ස්වාමීන් වහන්සේ නමකට බණ කියන්න පුළුවන් පොත් බලලා. මේ පොත්වල ඕන තරම් ධර්මයේ තියෙනවා. වචන හොඳට කතා කරන්න පුළුවන් නම් ඒ කුසලතාවයේ තියෙනවා නම් බණ කියන්න පුළුවන්. ඒ බණ කියන එකෙන් නිගමනයට එන්න එපා. මේ හාඳුරු දැන්නේ කෙලෙස්. මේ හාඳුරු සෝතාපන්නයි කියලා එහෙම නිගමනයකට එන්න එපා. ඇයි? ඒ සෝතාපන්නකම හෝ සකු르දාගාමිකම හෝ අරහත් ඵලයේ ඒ භික්ෂුවගේ තියෙනවනේ. ඒක පුද්ගලිකව දෙයක් එයාට. ඒක අපිට අදාළ නෑ. ඒක පුද්ගලික දෙයක්. එතකොට මේ භික්ෂුවගේ පුද්ගලික තත්ත්වය. ඒ නිසා අපිට ඒක වැදගත් නෑ. හැබැයි අපිට ඒක පුද්ගලිකත්වයේ වැදගත් එක තැනක් තියෙනවා. මොකද්ද? පුද්ගලයෙක් විදියට බුදුරජාණන් වහන්සේ හැර අපිට කවුරුවත් වටින්නේ නෑ. එතකොට ධර්මයේ ASCII පුද්ගල පැහැදීමකට යන්නේ නැතුව ශාස්ත්‍රුන් වහන්සේ කෙරේ පැහැදීමින් ධර්මය අහන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළේ පුද්ගලයෙක් විදියට ශාස්ත්‍රුන් වහන්සේ සරණ යන්න විතරයි. පිරිසක් විදියට සංඝයා සරණ යන්න කිව්වා. එච්චරයි. පිරිසක් විදියට පුද්ගලිකව නෙමෙයි පොදුවේ සංඝයා සරණ යන්න කිව්වා. ලෝකේ යම් දෙයක් සරණ යනවා නම් ධර්මයේ සරණ යන්න කිව්වා. එච්චරයි. අන්නුයි තිසරණියට දිවි පුදාගෙන ධර්මය අහන්න ඕනේ. ඒක තමයි අතීතේ ඉඳලම ස්වාමීන් වහන්සේලා බණ කියන්න කලින් තිසරණී සමාදන් කෙරුවේ. ඔය තිසරණී සමාදන් කරනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 6ක් හෝ 7ක් වැඩෙනවා. අපි හිතුවේ නැති වුණාට. ඒ කියන්නේ ඒ තිසරණී සමාදන් වෙනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අඩුම අංග 6ක් වැඩෙනවා. මම බුදුරජාණන් සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝයා සරණ යනවා කියනකොට සම්මා දිට්ඨිය තියෙනවා. සම්මා දිට්ඨිය නැති මිනිහෙකුට ඒක කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ විශ්වාස කරන එක සම්මා දිට්ඨිය. උන්වහන්සේ වදාළ ධර්මයේ විශ්වාස කරන එක සම්මා දිට්ඨිය. චතුරාර්ය සත්‍යයෙන් ලෝකේ බලන එකනේ සම්මා දිට්ඨිය කියන්නේ. නිතර බණ අහන්න, එකම බණ හරි නිතර අහන්න ඕන. චිත්ත ඒකාග්‍රතාවයේ තියාගන්න. ඒකත් හොඳ පුහුණුවක්. එකම බණ හරි නිතර අහන්න ඕන. කෙනෙක් අහන්න පුළුවන් මේ බණ කොයි වෙලාවෙත් අහනවා, මොකට අහනවද දන්නේ නැහැ. ඔච්චර බණ අහලා මොනවද එයා කරලා තියෙන්නේ කියලා අහනෝ නෑ පින්වත්නි. එහෙම කවදාවත් කියන්න එපා. හේතුව තමයි තමන්ට ධර්ම මානසිකාරය එක දිගට පැවැත්වීමේ පුහුණුවක් විදියට ඒක හරිම හොඳ දෙයක්. නිතරම ධර්මය අහගෙන ඉන්න එක. මේ විදියට මේක හොඳ පාඩමක් කරගන්න. ඒ වගේම තමයි මේක හොඳට මතක තියාගන්න. මෙහෙම එකක් පුළුවන් නේද කරන්න කියලා. ඒතර මෙහෙදි මලත් මම අවබෝධය කරා යන්න බැරුණු මැරුණත් පින්වත්නි කොහෙදී හරි මේ කතාවේ මෙහෙන් ඇහෙනකොට පරණ සංසාර පුරුද්ද මතුවෙලා ධර්මයට එන්නේ. ඒකයි මේ බණහන එක නිතර වටින්නේ. මෙහෙ සෝවාන් වෙන්නවත් බැරි වෙයි. හැබැයි මේ අහලා පුරුද්දක් ගන්න. ඒ පුරුද්ද ඒ කියන්නේ සංසාර කවදා හරි මෙහෙන් ධර්ම මාත්‍රයක් ඇහෙනකොට දැන් බලන්නකෝ සමහර අය එක ධර්ම මාත්‍රයක් නිසා යා ධර්මයට ඇවිල්ලා තියෙන්නේ. ඇයි? සසර යා ධර්මී දියුණු කරලා.